ලෝකේ ඕනෑම තැනක සුප්‍රා කිව්වම ඕනෑම වාහන පිස්සෙක්ගේ ඇඟේ හිරිගඩු පිපෙන සුපිරි කාර්වලටත් අභියෝගයක් වුණ Toyota Supra MK4. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි කතාව පටන් ගමු. අපි හැමෝම Supra එකට ආදරය කරන්න පටන් ගත්තේ The Fast and the Furious පළවෙනි ෆිල්ම් එකෙන්. Brian O'Connor පදපු මේ තැමිලි පාට Supra එක මුළු ලෝකෙම ටියුනර් කල්චර් එක වෙනස් කරා. Ferrari F355 Spider එකක් පරද්දන ඒ Supra එක තමයි මේ කාර් එක අයිකන් එකක් බවට පත් කරේ. 1993 අවුරුද්දේ තමයි Toyota සමාගම මේ MK4 මොඩල් එක ලෝකෙට හඳුන්වා දුන්නේ. ඒ කාලේ Toyota ලට ඕන උනේ Nissan Skyline GTR, Mazda RX-7 සහ විවිධ යුරෝපියන් ස්පෝර්ට්ස් කාර්ස් වලට හොඳ තරඟයක් දෙන්න. NSX ඒ බෙන්ච්මාර්ක්ස් වලින් එකක් වුවත් MK4 හදන්නේ NSX එකට ඩිරෙක්ට් රෙස්පොන්ස් එකක් විදිහට නෙවෙයි. 2002 වෙනකන් නිෂ්පාදනය වුණු මේ කාර් එකේ තියෙන සුවිශේෂීම දේ තමයි ඒකේ තියෙන කල් පැවැත්ම. අවුරුදු 30කට වඩා පරණ වුණත් අදටත් මේකේ තියෙන කර්වි පෙනුම කිසිම විදිහකට පරණයි කියලා හිතෙන්නේ නැහැ. දැන් එමු මේකේ තියෙන හදවතට. මේ කාර් එකේ ලෝකෙම හොල්ලන්න ප්‍රධානම හේතුව තමයි මේකේ තියෙන Toyota 2JZ GTE එන්ජිම. මේක 3000cc 3 ලීටර් ඉන්ලයින් 6 ට්වින් ටර්බෝ එන්ජිමක්. මේ එන්ජිමේ තියෙන කාස්ට් අයර්න් බ්ලොක් එක නිසා මේක ඕනෑම ලොකු ප්‍රෙෂර් එකක් දරා ගන්න පුරුවන් විදිහටයි හදලා තියෙන්නේ. ඒකයි ස්ටොක් බොටම් එන්ඩ් එකෙන්ම 800 HP දක්වා රිලයබලි රීච් කරන්න පුරුවන්. 1000 HP ප්ලස් ගන්න පුරුවන්. ඒත් ඒකට ඉන්ටර්නල් අප්ග්‍රේඩ්ස් ටිකක් ඕන වෙනවා. ඇත්තටම කිව්වොත් මේක එන්ජිමක් නෙවෙයි. ඒක ඉංජිනේරු ශිල්පයේ ආශ්චර්යයක්. මේ බලය පාරට මුදාහැරින්න මේකේ පාවිච්චි කරලා තියෙන්නේ GetRag V160 6-speed manual gearbox එකක්. ඒක මාරම ස්මූත්. ඒක exceptionally strong සහ durable වගේව. ලොකු horsepower levels දරා ගන්න පුළුවන් ගියර් පෙට්ටියක්. rear wheel drive system එකක් කියන නිසා ඔයාට මේකේ real driving experience එක උපරිමයටම ගන්න පුළුවන්. මේකේ performance ගැන කිව්වොත් ස්ටොක් කාර් එකක් වුණත් 0 to 100 km/h යන්න ගත වෙන්නේ තප්පර 4.6ක්. ඒ කාලේ හැටියට ඒක මාරම වේගයක්. ඒ වගේම මේකේ තියෙන ටර්බෝ ලැග් එක අඩු කරන්න sequential twin turbo setup එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා හැම වෙලේම ඔයාගේ ඇඟ සීට් එකට හේතු වෙන විදිහේ ලොකු ටෝක් එකක් දැනෙනවා. මෙතරම් වේගයෙන් යන කාර් එකක් පාලනය කරන්නත් හොඳ setup එකක් ඕනේ. ඒ නිසා Toyota ලා මේකට double wishbone suspension system එකක් front සහ rear දෙකේම සහ ventilated disc brakes හඳුන්වා දුන්නා. turbo model එකේ front 4 piston calipers, rear 2 piston calipers. ඒ නිසා වංගුවලදී වුණත් මාරම confidence එකකින් කාර් එක handle කරන්න පුළුවන්. turbo model stock කාර් එකේ ආවේ 17-inch 5-spoke alloy wheels එක. 235/45/17 front, 255/40/17 rear. NA model stock wheels 16 inches. හැබැයි Supra එකක් පාරේ දෙකනකොට බොහෝ විට තියෙන්නේ මීට වඩා පළල් ටයර් සහ කස්ටම් වීල්ස්. මොකද මේකේ තියෙන ලොකු රියර් වින් එකත් එක්ක ලොකු වීල්ස් දැමම එන ඒ ඇග්‍රෙසිව් ලුක් එක වෙන කිසිම වාහනයකින් ගන්න බෑ. අද වෙනකොට Supra MK4 එකක් කියන්නේ නිකම්ම කාර් එකක් නෙවෙයි. ඒක ලොකු ආයෝජනයක්. හොඳ කන්ඩිෂන් එකක MK4 Supra එකක් අද USD 100,000 දක්වා ළඟා වෙනවා. JDM ලෝකේ රජ්ජුරුවෝ තමයි මේ Supra එක. කොල්ල ටික මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න.